හලෝ කොහමද? ඉතින් විදේශගත වෙලා ඉන්න අපේ සායනේ කලින් හිටපු දෙමාපියන් ඊළාට මගේ මිතුරු මිතුරියන් ඇතුළු සියලු දෙනෙක් ගොඩාක් දෙනෙක් විමසන නිසායි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වෙලාවේ ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් ගොඩාක් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. හැබැයි මේකෙදි මම හෝ සංදීපා සමූහය හෝ ආධාර එකතු කිරීමක් හෝ වෙනත් දෙයක් කරන්නේ නැහැ. හේතුව තමයි තව ඒ දේ කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි විශේෂයි මොකද අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් එක්ක. ඔටිසම් ඇතුළු කුසලතා ප්‍රමාද දරුවන් එක්ක සහ ඒ දෙමාපියන් ඒ පවුල් එක්ක. ඒතකොට මේ වෙලාවේදී අපිට ආධාර බෙදනවට වඩා මම හිතනවා ඒගොල්ලන්ට අපි මේ දැන් ලබා දෙන සහයෝගය තවත් වැඩි කරලා දිගින් දිගට ලබා දීම තමයි අපේ අරමුණ. මොකද හේතුව සමහර අය මේ වෙනකොටත් තවමත් ඒගොල්ලන්ගේ ගෙවල් පිරිසිදු කරගෙන නැහැ. තවම යට වෙලා ඉන්නේ. තවම ගොඩක් අයට එන්න බෑ. පාරවල් කැඩිලා වාහන නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඒ දරුවට අනන්‍ය වෙච්ච ඒ පවුලට අනන්‍ය වෙච්ච ගැටලු වලට විසඳුම් ලබා දෙන එක තමයි මේ කලින් ගෙවුණු දවස් ටිකෙත් ඊයේ අපි සායන අපේ පටන් ගත්ත සියලුම සායන ඒ සායනවලදීත් මේ අද වෙනතුරුත් මේ දැනුත් තව ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ නත්තල් සැමරුම් පවා විපස්සට දැම්මා. නොකර ඉන්නේ නැහැ. මම ඒකත් කියන්න ඕනේ. මොකද දැන් මේ දරුවෝ ඇවිල්ලා මේ විශේෂ දරුවෝ ඒගොල්ලොන්ට ඇත්තට මේ දේවල් ගොඩක් සමහර අයට තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සහ දැන් පාසල් පටන් ගන්න එක පරක් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ගෙදර රැඳෙන කාලය මේ දේවල් වලින් ඒ කියන්නේ ඒගොල්ලන්ට අනන්‍ය වෙච්ච ගැටලු තියෙනවා මේ හේතු කාරණා නිසා. දැන් මේ අලුත් දෙයක් නෙමෙයි සිදුවීම. ඒකට මේ වගේ දෙයකට ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය ඒගොල්ලන් දක්වන ප්‍රතිචාර වෙනස්. දරුවගෙන් දරුවට වෙනස්. පවුලෙන් පවුලට වෙනස්. ඒගොල්ලන් මේක දරා ගන්න එක ඒගොල්ලන් මේකට දක්වන වෙනත් චර්යාමය විරෝධතා හෝ හැසිරීම මේ දේවල් වෙන වෙනම මැනේජ් කරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් සම්පූර්ණ කාලය අපි අපේ සමස්ත සායනික කාර්ය මණ්ඩලයේම දරන නිසා අපි මේ වෙනකොට වෙනත් ප්‍රොජෙක්ට්ස් වලට යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් හැම දෙසැම්බර් එකකම අඩු ආදායම්ලාභී අයට අපේ සායන වලින් උපකාර කරා වියලි ද්‍රව්‍ය වලින් මේ දේවල් හැම අවුරුද්දෙම කරගෙන ගියා. නමුත් මේ අවුරුද්දේ අපි හිතුවා අපි මේ ප්‍රොජෙක්ට් එකවත් ඒ කියන්නේ හැමදාම කරන ප්‍රොජෙක්ට් එකවත් පොඩ්ඩක් අවධානය දෙන එක නතර කරලා අපි අපේ අවධානය සම්පූර්ණයෙන්ම මානසික සහයෝගය සහ මේ දරුවන්ගේ තියෙන ගැටලු වලට විසඳුම් දීම වෙනුවෙන් වෙන් කරනවා කියලා. ඉතින් ඒක නිසා මට ඔබට මේ පොදුවේ දෙන්නේ මේ ගොඩක් අය අහපු නිසා මේක කියන්නේ පොදුවේ දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ මුදල් ආධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න කැමති නම් මේ ව්‍යසනයේ වෙලාවේදී රජයේ ගිණුම් ඔස්සේ මේ දේවල් ලබා දෙන්න. අපි දන්නේ නැහැ අපිට හොයන්න බෑනේ මේ කවුද මේක හරියට කරන්නේ කියලා. ඒක නිසා වඩාත් සුදුසු දේ තමයි රජය දෙන ඒ ඔස්සේ ලබා දෙන්න. එහෙම නැතුව ඔබ කැමති නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ඒ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා ඒ එක නිවෙස් වලට වගේ එහෙම හොයලා බලලා කරන්න ඒකට අවශ්‍ය මේ අවස්ථාව අපිට කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ බාර වෙන නිලධාරීන්ව ඔබට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඒක තමයි මට මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් උදව්ව. ඒ හැරෙන අපේ සම්පූර්ණ අවධානය අපි දීලා තියෙන්නේ මේ දරුවන්ගේ මානසික මට්ටම සහ මේ පවුල් වල මානසික මට්ටම නැවත ගොඩනගා ගන්න එකට.